සර් කොල්ලෙක් මැරීගෙන නමක් කියලා තියෙනවා කියලා කෙල්ලෙක්ට ලව් කරනවලු. ඒකේ මුට කැමති නැල්ලු. මූ තවත් පස්සෙන් යනවලු. තේරුම් ගන්න. තේරුම් ගනින්. තේරුම් ගනින්. ඔය වැසදී පස්සෙන් යන්න එපා. තාරික කාලේ උඹලගේ පස්සෙන් එනවා. එතනට වැඩ කරපන්. නැද්ද? කොල්ලොට දෙන්නේ මොඩිෂන් මොකද? දැන් ඔය කොල්ලෝ ඉන්නවල ළමයි මං අර ප්‍රස්තාරයන්ද මතකයි නේද? මොකද්ද? ලස්සන වීමේ ප්‍රස්තාරයන්දනේ මම. කෙල්ලොන්ගේ ලස්සන වීමේ ප්‍රස්තාරයයි කොල්ලොන්ගේ ලස්සන වීමේ ප්‍රස්තාරයයි කොහොමද ගියේ? මතකයි නේද? කෙල්ලොන්ගේ ලස්සන වීමේ ප්‍රස්තාරය යන්නේ නේද? වයසදී කාගේත් වෙනසක් නැහැනේ. දෙගොල්ලම ලස්සනයි. හොඳම කෙල්ලෝ ටික රව ගන්න හදන්නේ. කමක් නැහැ. මෙහෙම ලස්සනයි. කොල්ලොත් ලස්සනයි, කෙල්ලොත් ලස්සනයි සම මට්ටමට එනකම්. අවුරුදු ඊට පස්සේ 10 12 වෙනකොට මොකද වෙන්නේ? කොල්ලෝ නැහිට්ටෝ වෙනවා නේද? කොල්ලෝ ටික ගන්න දෙන්න ඇත්තම 5 වසරෙන් පස්සේ වගේ ඇට කැහිරි ගහම ඇට ගහනවා, කැහුටු ගහනවා. කෙල්ලෝ ටික මොකද වෙන්නේ? ලස්සන. කෙල්ලෝ ටික ලස්සනවා. කෙල්ලෝ පීක් එකට යනවා. අවුරුදු කීයක වෙනකන්ද? 18 20 වගේ වෙනකොට කෙල්ලෝ පීක් කොල්ලෝ හිටියටත් වඩා කැත වෙනවා. හරිද? මේ වයස මේ පැත්තට යන්නේ මොකද? මේ ලස්සන රේන්ජ් එක. එතකොට 20න් පස්සේ කොල්ලෝ දැන් වයස 20යි. හරි මේ හරි වයස 20යි. කෙල්ලොන්ගේ වයස 20 වගේ වෙනකොට මෙතනින් පොඩි වැඩිවීමක් තවත් එනවා. ඔය 18 දින කෙල්ලෝ නෙමෙයි ඊට පස්සේ අවුරුදු 3ක දින්නේ. හොයන්නත් බැරි තරම් ලස්සන වෙනවා කෙල්ලෝ. ඔව්. කෙල්ලෝ 18න් පස්සේ වගේ ඉස්කෝලේ ගිහින් විරුණා කියහන්කෝ. දැන් අපි ඉස්කෝලේ කාලේ හිටපු කෙල්ලෝ හොයන්නත් බැරි තරම් ලස්සන වෙනවා. ඒ නිසා උන් එතනින් පස්සේ හොයන්න බෑ. පුදුම ලස්සන. ඒ කියන්නේ අවුරුදු 24 වගේ වෙනකම් කෙල්ලෝ අසීමිත විදිහට ලස්සන වෙනවා. ඒ නිසා මේ දැන් ඉන්නවටත් වඩා ලස්සන වෙනවා. හරිද? ගෑන ළමයි ඔයාලගේ අවුරුදු 18න් පස්සේ වගේ අසමාන වෙනස් වෙනවා. හරිද? හැබැයි අපේ වැඩ පටන් ගන්න එතනින් පස්සේ. අපි 18න් 20න් විතර පස්සේ චුට්ට නිකන් එනවා මෙයාට. ඊට පස්සේ මේ ප්‍රස්තාරේ මෙහෙම කෙලින්ම ඩවුන් වෙනවා. කෙල්ල ඉතින් පස්සේ මොකද වෙන්නේ? ඒක ඉතින් සාමාන්‍යයෙන් කැත වෙනවා. කොල්ලෝ දැන් තමයි පටන් ගන්න යන්න. 60 වෙන්නත් අපි වෙන් යන්නේ නැහැ කියලා මේ යනවා. ආය මේක වැඩේ කියන්නේ දැන් වයස 50 60 ගියා ඒත් නෑ බං. ඒත් දැන් ඒත් වැඩි වෙනවා. කොල්ලෝ එහෙමයි. ওই ජෙනරේෂන් එක බලපල්ලා ටිකක්. දැන් මේ ඉන්න කොල්ලන්ට උඹලා අනමනම් කියලා තියාගන්න එපා. තව අවුරුදු නැද්ද? දුක හිතේ.